හරි ආදරයෙන් අදත් ඔයාලව මගේ channel එකට ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. වැස්ස කියන්නේ අපේ ජීවිතේට එක කාලෙක ආශිර්වාදයක්. අපට නැතුවම බැරි දෙයක්. ඒ වගේම වැස්ස කියන්නේ තවත් වෙලාවක අපට මහා කරදරයක්. අපට එක එක විනාශයන් නැති කරන දෙයක්. ඉතින් වර්ෂාව කියන්නෙත් අපේ ජීවිතයේ සමහර දේවල් වගේ. අපට ඇතුවත් බෑ නැතුවත් බෑ. වැඩි වුණත් ඒක අපට කරදරයි. අඩු වුණත් ඒක අපට කරදරයි. ඉතින් ජීවිතේ මම හිතන විදිහට අපට ලැබෙන අපට අවශ්‍ය ගොඩක් දේවල් මේ වගේ විශේෂයෙන් ආදරය කියන දේ නැති වුණාමත් අපිට දුකයි. වැඩි වුණාමත් අපිට ඒක කරදර වෙන අවස්ථායිමට චුට්ටක් මතක් කරන්න හිතුවා. මීට කලින් මාස දෙකකට වගේ උඩින් අපි විඳපු ඒ වර්ෂාවෙන් පීඩා වෙච්ච ඒ අමිහිරි කාලය. අපිට වැස්ස සුන්දර වුණාට තවත් බොහෝ පැතිවල ජනතාවට මේ වැස්ස තමන්ගේ ජීවිත දේපල හැමදේම නැති කරලා දැම්මා. ඉතින් ඔයාලා අහලා ඇති සුන්දර හැම දෙයකම අසුන්දර පැත්තකුත් තියෙනවා කියලා. ඒ වගේම තමයි මේ වැස්ස රුදුරු වුණාම බොහෝ ජනතාව පීඩාවට පත් කරලා ගම්බිම් විනාශ කරලා ගොවිතැන්පත් විනාශ කරලා එයාලගේ වෘත්තීන් විනාශ කරලා දාන්න පුළුවන්. ඉතින් සෝබාදහම කියන්නේ වගේ දෙයක්. අපිට හොඳ වගේම නරකත් මේ තුලින් ලැබෙනවා. අපේ ජීවිතෙත් ඒ වගේ හොඳ නරක අපේ ජීවිතේට එක එක වෙලාවට ලැබෙනවා. ඉතින් අපි කරන්න ඕනේ දේ සමසිතින් විඳ දරා ගන්න එක. සෝබාදහමට අවනත වෙලා කටයුතු කරන එක. මේ තියෙන්නේ ඒ වැස්සෙන් පීඩ විඳපු දවස්වල අනේ මගේ අසරණ නෙට් හවුස් එක ගොඩක් පීඩ විඳලා තියෙන හැටි. ඉතින් එයාගේ මල් පැටවන හොඳටම නාලා හිටියත් අනේ යාලට ගොඩාක් හානි සිද්ධ වුණා. මොකද නෙට් හවුස් එක ළඟම තියෙන අඹ ගහේ ගෙඩි ගොඩාක් හැදිලා. ඒ විතරක් නෙමෙයි රිලව් පැනලා අඹ කනවා. අඹ ගෙඩි එතකොට නෙට් හවුස් එක උඩට වැටෙනවා. ඉරිලා තිබ්බ දැන් ලස්සෙන් ඇතුළට වැටිලා පෝච්චි වල පැල උඩට වැටෙනවා. ඒ වගේම රිලව් අඹ කනකොට අර අඹ ගෙඩිය මඳ හපලා දැම්මා මේ වගේ කෑලි වැටෙනවා. ඔන්න ඔය වගේ මගේ නෙට් හවුස් එක ගොඩාක් පීඩ වින්දා. මෙන්න මේ වැස්සෙන් මේ අඹ ගහේ ගෙඩි වලින් රිලවුන්ගෙන්. ඉතින් මෙන්න මෙහෙම තිබ්බ නෙට් හවුස් එක තමයි මම පස්සේ කාලේ වැස්ස අඩු වුණාම හදලා ඔයාලට පෙන්නුවේ. ඉතින් මේ තියෙන්නේ ඒ නෙට් හවුස් එක හදන්න කලින් තිබ්බ තත්ත්වේ. ඉතින් මේ දවස්වල වැස්ස අඩු වෙච්ච ගමන් මං දුවලා ගියේ මෙයාලව බලන්න. ඉතින් පේනවනේ ඔයාලට නෙට් පොට් ටික තියලා තින දැල උඩට අඹ ගෙඩි වැටිලා කොළ වැටිලා ඒ වගේම නෙට් හවුස් උඩ තිබ්බ කොළ රොඩු ඉරිච්ච අස්සෙන් වැටිලා පුදුම දුකක් දැනුණා මේගොල්ලෝ මෙහෙම ඉන්නවා දකින්නකොට. ඉතින් මම පුළුවන් හැම වෙලාවෙම ඇතුළට ඇවිල්ලා මේ කොළ රොඩු අයින් කරා, වැටිලා තිබ්බ අඹ ගෙඩි ටික අයින් කරා. මොකද මගේ පැල ටික මට ආරක්ෂා කරගන්න ඕන නිසා. මොකද මම මෙයාලව ආදරෙන් හදන්නේ සල්ලි දීලා අරගත්ත පැල. ඒ වගේම මෙයාලා ලොකු කරලා මෙයාලගෙන් පැල අරගෙන සේල් කරන්න ඕන. ඉතින් ඒක නිසා මෙයාලට ඔහේ නාස්ති වෙලා යන්න දෙන්න බෑ. ඉතින් මොන වැස්සේ හරි සුලි කුණාටු මැද්දේ හරි මම නිතර ඇවිල්ලා මෙයාලා ගැන හොයලා බැලුවා. මට පුළුවන් විදිහට මෙයාලට සිද්ධ වෙලා තියෙන කරදර වලින් මෙයාලව මුදාගත්තා. හරියටම දුක හිතෙනවා. මොකද ඇන්තෝරියම් හදන කෙනෙක් දන්නවා කොයිතරම් දුකක් දැනෙනවද පැලයක් ලෙඩ වුණාම, පැලයක් මැරුණාම. ඒ වගේම ස්වාභාවික දෙයකින් පැලයක් විනාශ වෙනකොට. ඉතින් මේ දවස්වල මමත් ඔය වගේම දුක් වුණා. ඉතින් දුක් වෙලා අවසානෙට මං පිළියමක් විදිහට තමයි මගේ මේ පුංචි නෙට් හවුස් එක කැඩිලා බිඳලා තියෙන තැන් අලුතින් මහලා කරලා දැල් අයින් කරලා මෙයාලා සුරක්ෂිත විදිහට මට පුළුවන් උපරිමයෙන් මෙයාලට ඉන්න ඉඩ සලසලා දුන්නේ. ඉතින් මේ තියෙන්නේ ඒ සුලි කුණාටු එන්න කලින් තිබ්බ තත්ත්වය මගේ නෙට් හවුස් එක.
ඉතින් මේ තරම් වැස්සක් වැස්සේ සුළු කුණාටුවක් එන්න කියලා මම කිසිම වෙලාවක දැනගෙන හිටියේ නෑ. මොකද ටීවී එක දැම්මත් ෆෝන් එකේ වුණත් වැඩි පාවිච්චි කරන්නේ නැහැ. Facebook එක බැලුවනම් මං හිතන්නේ ඔය කුණාටු ගැන නිතර යනවා. හැබැයි ඒ දවස්වල මං ඒක බැලුවෙත් නෑ. තිබ්බ මානසික මට්ටමත් එක්ක වැඩි ඒවා බැලුවෙත් නැහැ. ටීවී එක බලන්න විදිහක් නැහැ. බබාලා කාටුන් බලන නිසා නිවුස් එකක් බැලුවෙත් නැහැ. අන්තිමේට සුළු කුණාටු එන්න කලින් දවසේ තමයි මම දැනුවත් වුණේ ගැන. ඒ දැනුවත් වෙලා කොහොම හරි මම ගෙදර හිටියේ බබාලා දෙන්නයි මමයි මහත්තයා එතකොට ගමේ ගිහිල්ලා. ඉතින් මෙච්චර වැස්ස වහින දවස්වල මං හැමදාටම බබාලා දෙන්නත් එක්ක තට්ට තනියෙන් ගෙදරටලා රෑ තිස්සේ එළි වෙනකන් ඔන්න ඔහොම හිටියා මහා වැස්සේ. පුදුම වැස්සක් තමයි. ඉතින් ඔයාලා දන්නවා ඇති. ඔය සුළු කුණාටු එන්න කලින් මීට කලින් වැහැපු නැති විදිහේ තද වර්ෂාවක් තමයි අපි හැමෝටම ලැබුණේ. ඉතින් ඔය වැස්සේ බබාලා දෙන්නත් එක්ක තට්ට තනියෙන් ගෙදරට වෙලා හිර වෙලා කොටු වෙලා ඉඳලා අන්තිමේට සුළු කුණාටුවට කලින් දවසේ අපේ අක්කා කොහොම හරි කෝල් කරලා බලෙන්ම වගේ එන්න කියලා එහාට ගෙන්න ගත්තා. ඉතින් මං එහෙ ගිය දවසට පහෝදා උදේ ෆෝන් එක බලනකොට ඔන්න මං දැක්කා අපේ ටවුන් එක සම්පූර්ණ වතුරෙන් යට වෙලා. ඉතින් මං හිතනවා එදා මං ගියේ එක ලොකු වාසනාවක් මගේ කියලා. ඉතින් කොහොම හරි අක්කලා ගෙදරේ සුළු කුණාටු දවස්වල ඉඳලා ඉවරුනහම තමයි ගෙදර ආවේ. ඉතින් මේ තියෙන්නේ ඒ සුළු කුණාටු එන්න කලින් දවස් දෙකකට විතර කලින් ඔන්න අර හුළඟේ වේගෙත් එක්ක ඔන්න මං එළියෙන් පැල වගේක් දාලා තිබ්බා සේල් කරන්න. ඒ පැල ඔක්කොම මෙන්න මේ තහඩුවත් එක්කම බිමට පෙරේලා. ඉතින් අනේ අර වැස්ස ටිකේ නම් මට කොහොමත් එළියට යන්න බැරුව හිටියානේ. පස්සේ කොහොම හරි මම දැක්කා මෙයාලා වැටිලා ඉන්නවා. මොකද වැස්සේ මට යන්න බෑ. මොකද ඒ තරමට වැස්ස හරිම සැරයි. ඉතින් කොහොම හරි වැස්ස අඩු වෙච්ච ගමන් මං දුවලා ගියා මෙයාලා කෙලින් කරන්න අහුලලා උඩින් තියන්න. ඉතින් මට හරිම දුකයි. මෙතන පැල ගොඩක් තිබ්බා හොඳ පැල. මේ සේල් කරන්න දාලා තිබ්බ පැල ටික තමයි මම මේ විදිහට නෙට් හවුස් එකෙන් එළියේ තිබ්බේ. ඉතින් මේගොල්ලෝ මෙහෙම වැටිලා ඉන්නවා දැක්කම ඇත්තටම කියනවනම් මගේ බඩපපුව පිච්චිලා ගියා. මොකද මං ආදරෙන් හදපු ලස්සන නිරෝගීව හැදිලා තිබ්බ පැල ටිකක් තමයි මේ මං සේල් කරන්න දාලා තිබ්බේ. අනික ගන්න කෙනාට හොඳ පැල දෙන්න ඕන. මොකද මේ පැලයක් චුට්ටක් හරි ඩැමේජ් වෙලා තිබ්බොත් මට ඒක හරි දුකයි. මොකද මේ මම මේව නෙට් හවුස් එකෙන් එළියට ගන්නකොට හොඳ ලස්සනට තිබ්බ පැල ටිකක්. ඉතින් කොහොම හරි මෙන්න මේ පැල මේ වැස්ස නිසා මට අන්තිමේට යවා ගන්නත් බැරි වුණා. හැබැයි මේක මෙහෙම වැටිලා තිබිලා නම් පැලවලට ලොකු හානියක් නම් සිද්ධ වෙලා තිබ්බේ නෑ. මේ ටික මං කොහොම හරි මේ විදිහට පොල් එලි වැටිච්ච ඒවා දාලා මාධ්‍ය දාලා මේ පැල ටික එහෙම මං ආරක්ෂිතව තියාගත්තා. මොකද මේකුඩ අර තහඩුව අර යට තිබ්බ ලී කණු වලට බර දරා ගන්න බැරුව ඒ වගේම තමයි හුළඟට එහෙම හෙලවිලා මේක මේ වැස්සත් එක්ක අර පොළවෙත් එතමනේ වැඩිනේ. ඒක නිසා කණුවේ එහෙම වෙලා මේක ගැලවිලා බිම් වැටලා තිබ්බේ. ඉතින් කොහොම හරි මේ විදිහට මාධ්‍ය දාලා පැල ටික ඔක්කොම මං හදලා ඉතින් මම මේවා හදනකොට අපේ ලොකු බබාට තමයි මම ෆෝන් එක දුන්නේ. බබා ඒක අල්ලගන්න වීඩියෝ කරන්න අම්මා මේ පැල ටික හදනකම් කියලා. ඉතින් ඔන්න මම ලොකු බබාගෙන් පළවෙනි වතාවට උදව්වක් ගත්තා මගේ YouTube මගේ මේ වීඩියෝ වැඩ කරගන්න. ඉතින් එයා පව් මේක නම් මම හිතන්නේ මේ ටික නම් මම කැමරාව අල්ලගෙන කරපු ටිකක් මේ ටික. පස්සේ කෑලි වල මම බබාට ෆෝන් එක දීලා තමයි මේ වීඩියෝ කරගත්ත ඉතුරු ටික. ඉතින් මං ඔයාලට කියන්න කැමති. දැන් දැක්කනේ ඔයාලා මට සිද්ධ වෙන අකරතැබ්බ. ඉතින් ඔයාලා හිතන්නකෝ පුංචි මුදලකට මේ ඇන්තෝරියම් පැලයක් දෙන්නේ ලොකු කට්ටක් කාලා. ඉතින් මේ පැලයක් හදන්න කොච්චර මහන්සි වෙනවද කියන්න දන්නේ ඇන්තෝරියම් හදන අයම තමයි. ඒ වගේම පැලයක් මේ සයිස් එකට ලොකු කරගන්න කොච්චර දෙයක් කරනවද කියලා දන්නේත් හදන අයම තමයි. ඉතින් ඊට අමතරව පැලවලට සුරක්ෂිත ආවරණ නැති වෙනකොට පැල ආරක්ෂාකාරීව තියාගන්න විදිහ නැති වෙනකොට ඒ තියෙන දුෂ්කරතාවලට මුහුණ දෙනකොට ඒව දන්නේ ඇන්තෝරියම් හදන අයම තමයි. ඉතින් එච්චර දුක් මහන්සි වෙලා හදන ඇන්තෝරියම් පැලයක් අපි ඔයාලට දෙන්නෙත් අඩුමඩු මුදලකට. මොකද ලොකු මුදලකට දෙන අයත් ඉන්නවා. හැබැයි අපි වගේ ආධුනික අය ඔයාලට පැලයක් දෙන්නේ ගොඩක් අඩු මුදලකට.
වටිනා වර්ගයක් කැරෙන්න අනික් සියලු පැල අපි ඔයාලට දෙන්නේ ගොඩාක් අඩු මුදලකට. ඉතින් ඒ වගේම සමහර අය ඉන්නවා ඇන්තෝරියම් වගාව ගැන කිසිම දැනුමක් නැහැ. හැබැයි සමහර වීඩියෝස් බලලා එයාලට ආස හිතෙනවා ඇන්තෝරියම් වගාව පටන් ගන්න. ඉතින් එහෙම පටන් ගන්න හිතන සමහර අය ඇන්තෝරියම් සම්බන්ධ දැනුමක් නැති නිසා ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ මේ පැලේ වටිනාකම කීයද, උස කොහොමද, ඒ වටිනාකමට සරිලන පැලයක් කොහොමද තියෙන්නේ කියලා. ඉතින් ඒ නිසා සමහරු අඩු මුදලකට පැල දෙනකොට යාලා ලොකු පැල ඉල්ලනවා, හොඳ පැල ඉල්ලනවා. ඉතින් අපි සාමාන්‍ය අඩු මුදලකට දෙනකොට ඒ මුදලට සරිලන පැල තමයි අපි ඇත්තටම ඔයාලට ලබා දෙන්නේ. ඉතින් 250කට අපි දෙන පැලේ අර මල් ඇවිල්ලා තියෙන වගේ පැලයක් නෙමෙයි. මලක් එන්න ඔන්න මෙන්න තියෙන පැලයක් වගේ නෙමෙයි 250ට දෙන්නේ. මල් ආසන්න වලටත් ගොඩක් අඩුවෙන් තියෙන පැල. ඉතින් සමහර වෙලාවට මුදල් අවශ්‍යතා අනුව හදිසි මුදල් අවශ්‍යතාවයක් ආවොත් සමහරට ඔන්න මල් ආසන්න පැල වුණත් අපි 250ට දෙන්න පුළුවන් එක එක්කෙනාගේ අවශ්‍යතාවය මත මුදල් හදිසිය මත. ඉතින් ඒ වගේ මට ඔයාලට කියන්න ඕන අපි මොනවම හරි පුංචි දෙයක් පුංචියට පටන් ගන්නකොට ඒකට විවිධ බාධක එන්න පුළුවන්. විවිධාකාර අයගේ කතාවලට අපි ලක් වෙන්න පුළුවන්. ඒ වගේම අපේ හිත කඩා වැටෙන අවස්ථා එමට එන්න පුළුවන්. වචනකින්වත් අපිත් එක්ක නිතර ඉන්න අයගෙන් උදව්වක් නැති වෙන්න පුළුවන්. අපි කරන දේ කොයි වෙලෙත් ඒකට මොකක් හරි කියනවා වෙන්න පුළුවන්. ඔහොම කරලා හරියන්නේ මෙහෙම බෑ. සමහර අය මහා පරිමාණින් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි අඩියෙන් අඩිය, පඩියෙන් පඩිය තමයි අපි ඉස්සරහට යන්න ඕන. ඉතින් සමහරකුන්ට ඕක තේරෙන්නේ නැහැ. ඒගොල්ල එකපාරම ඉහළටම ගිහිල්ලා නවතින්න හිතනවා. ඉතින් එහෙම ඉහළ මට්ටමකින් අපේ දෙයක් ඇත්තටම පටන් ගන්න බෑ. මොකද අපි කෝටිපති දෙමව්පියන්ගේ දරුවෝ නෙමෙයි. අපි කෝටිපතියොත් නෙමෙයි. ඉතින් එහෙම කෙනෙක්ට නම් පුළුවන් එකපාරම ලොකු net අවශ්‍යයක් ගහලා ලොකු වඩ පිළිවෙලට මේක හදාගෙන කරන්න. හැබැයි අපි ගොඩාක් ආර්ථිකය පහළ මට්ටමක ජීවත් වෙන අය වුණාම අපිට ඔය ලොකු net house එකක් හෝ සාමාන්‍ය net house එකට යන්න පුළුවන් වෙන්නේ අඩියෙන් අඩිය ටිකින් ටික තමයි අපිට ඉහළට යන්න පුළුවන්. ඉතින් එතකොට ඔය ඉහළ කියන තැනට අපි net house එකක් හදාගෙන හරියට රාක්ක ටික හදාගෙන ඒ රාක්ක මල් වලින් පුරවගෙන ඇන්තෝනියම් වගාව කරන්න නම් ඇත්තටම මම අර කිව්වා වගේ කෝටිපතිය හෝ හොඳට සල්ලි හමින් තියන අය වෙන්න ඕන. එහෙම නැති කෙනෙක් පුංචිම අඩියෙම ඉඳලා ජීවිතේ නැගිටින්න හිතන කෙනෙක්, ආර්ථිකයේ බිඳුවේ ඉඳලා ආර්ථිකය ශක්තිමත් කරගන්න හිතන කෙනෙක්ට ඉතින් මේක පටන් ගන්න ගහක් යට හේවණත් ඇති කියලා මම කියනවා. ලොකු දේවල් අවශ්‍ය නැහැ. ඔයාට මේ වගාව පටන් ගන්න අවශ්‍යයි නම් ඔයාට පුළුවන් පුංචි ගස් සෙවණක ඔයා ගන්න පැල 5 හෝ 10න් මේ වැඩේ පටන් ගන්න. ඉතින් ඕක ඔය විදිහට ටිකින් ටික තමයි අපි කරගෙන යන්න ඕන. පැල කීපයක් මුලින් අරගෙන හදා ගන්න ඕන. ඊට පස්සේ පැල වලින් තව පැල ප්‍රමාණයක් බෝ කර ගන්න ඕන. ඔන්න ඔය විදිහට. ඒ වගේ මේ අතරමැද්දේ අපේ අතේ සල්ලි වැඩිපුර තියෙන වෙලාවට එහෙම නැත්නම් සල්ලි ටික එකතු කරගෙන වටිනාකමේ වැඩි වර්ග ටිකක් හෝ අර ලෙඩ නැතුව ඉක්මනින් මැරෙන්නේ නැතුව හදාගන්න පුළුවන් පැල ටිකක් හෝ පඳුරු දාන වර්ග ටිකක් හෝ අරගෙන අපිට පුළුවන් අපේ ඇන්තෝරියම් පුංචි වගාව ටික ලොකු කරගන්න. එකපාර අපිට ලොකු දේවල් අල්ලන්න බෑ. එකපාර අපිට හස අල්ලන්න බෑනේ. ඒ වගේ තමයි මේ ඇන්තෝරියම් මල් වගාවත්. ඔයා මේක කරන්න ආසයි නම් මං කියන්නේ පුංචියට පටන් ගන්න. මේක පටන් ගන්න හිතනකොටම net house අවශ්‍ය නැහැ. මොකද එහෙම කරන්න බෑ. පුංචි තැන ඉඳන් ඉහළට යනකොට තමයි අපිට ඇත්තට මේකෙන් සතුටු වෙන්න පුළුවන්. දියුණුව කියන්නේ එහෙමයි. එහෙම නැතුව එකපාරම අර මහා පරිමාණින් කරනවා වගේ පටන් ගත්තට එහෙම වැඩක් නැහැ. එතකොට කිසිම සතුටක් නැහැ. අපි පුංචි තැනේ ඉඳන් ගස් හේවණක පැල ටික තියාගෙන මේ වගාව පටන් අරගෙන ඔයා මේ තුලින් දියුණු වෙලා ලොකු net house එකක් හදාගෙන මල් පැල ගොඩාක් net house එක පිරෙන්න දාගෙන අන්න ඒ தත්ත්වය තමයි ඔයගේ දියුණුව කියන්නේ. ඒ වගේම ඔයා මාසෙකට ඇන්තෝරියම් තුලින් 50000ක් ලක්ෂයක් ගන්නවා නම් ඒක තමයි ඔයගේ දියුණුව කියන්නේ. එහෙම නැතුව එකපාරම අපිට net house හදලා ඇන්තෝරියම් වගාව පටන් ගන්න බෑ. සල්ලි නැත්තම්. සල්ලි තියෙන කෙනෙක්ට පුළුවන් ඒ විදිහටම පටන් ගන්න.
හැබැයි නැති කෙනෙන්ට මම කියන්නේ ඔයාගේ හීන බලාපොරොත්තු ඉෂ්ට කරගන්න ආසයි නම් ඔයාටත් ඔයාගේ දුප්පත් ජීවිතේ සැපවත් ජීවිතයක් කරගන්න ආසයි නම් ඔයාගේ දරුවන්ට ඔයාට ලැබුණ නැති සමහර දේවල් සැප සම්පත් දෙන්න අවශ්‍යයි නම් අඩුපාඩුවක් නැතුව ඒ අය ජීවත් කරවන්න අවශ්‍යයි නම් එයාලට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න අවශ්‍යයි නම් අපිට ඔය හැම දෙයකටම අතේ මිල මුදල් තියෙන්න ඕන. අපිට පෞල් ජීවිතය උන සතුටින් ගත කරන්න අපේ අතේ මිල මුදල් තියෙන්න ඕන. ඉතින් මිල මුදල් නැතුව අපිට කිසිම දෙයකින් අපිට ඉස්සරහට යන්න බෑ. ආදරේ විතරක් තිබිලා සතුටින් ජීවත් වෙන්න බෑ හැමදාම. ඉතින් අපේ අතේ මිටේ සල්ලිත් ඕන සතුටින් ජීවත් වෙන්න. ආදරේ විතරක් හැම දෙයකටම තිබිලා වැඩක් නෑ. ඉතින් සමහර අය කියනවා ජීවත් වෙන්න මුදල් අවශ්‍යම නැහැ කියලා. හැබැයි මුදල් අවශ්‍යයි. ඕනවට වැඩිය නෙමෙයි. අපිට අපේ අවශ්‍යතා ටික කරගන්න අපිට මුදල් අවශ්‍යයි. ඉතින් රැකියාවක් නැතුව ඉන්න බොහෝ කාන්තාවන්ට නිවසේ ඉඳන් කරන්න පුළුවන් හොඳම ව්‍යාපාරයක් තමයි මේ ඇන්තෝරියම් මල් වගාව කියන්නේ. මොකද මේකෙන් අපි හොයාගන්න මුදල සීමා කරන්න බෑ. නියමිත මිලක් නෑ. ඇන්තෝරියම් පැලයකට නියමිත මිලක් නෑ. ඔයාට ඕන නම් මේ පොඩි පැල රුපියල් 500ට උනත් දෙන්න පුළුවන්. ඒක ඔයාගේ කැමැත්ත. ඉතින් පැලේ නිරෝගී නම් හොඳින් තියෙනවා නම් ඒකට කැමති කෙනෙක් ඒ පැලේ මිලදී ගන්නවා. ඒක තමයි ඇන්තෝරියම් වල විශේෂත්වය. ඒ වගේම තමයි ඔයා සේල් කරන්න දාන පැලය තව කෙනෙක් ගත්තේ නැත්තම් ඒක සේල් උනේ නැත්තම් ඉතින් ඔයාට දුක් වෙන්න කිසිම හේතුවක් නැහැ. මොකද දන්නවද? ඔයා ඒ දාපු පැලේ කවුරුත් ගත්තේ නැත්තම් ඔයාගේ තවානිම තියෙනවා. ඉතින් ඔයා නොහිතන විදිහට සමහරට ඔය පැලේ ලොකු වෙලා කට් කරලා ඔයාට පැල ගොඩක් හදාගන්න පුළුවන්. එහෙම නැත්තම් ඔයා සේල් එකට දාපු පැලය ඔයා නොහිතන විදිහට ඔය පැලේ පැල 4-5ක් කඳ වටේට දාලා එන්න පුළුවන්. ඉතින් එහෙම වුණොත් බලන්නකෝ ඔයාට ඒක සේල් එකට දාලා සේල් උනේ නැහැ කියලා කිසිම අවාසියක්වත් පාඩුවක්වත් එන්නේ නැහැ. ඔයාට ඒකෙන් ලාභයක්මයි උනේ වාසියක්මයි උනේ. ඉතින් ඒක නිසා ඇන්තෝරියම් කියන්නේ සේල් කරන්න දාලා සේල් උනේ නැත්නම් කිසිම වෙලාවක දුක් වෙන්න අවශ්‍ය නැහැ. මොකද ඒ පැලේ අපිට එක පැලේ පැල 10 20 වලට ආපහු ලබා දෙනවා. එතකොට එක පැලේ රුපියල් 500ට විකුණනවා නම් අපිට පැල 5 10ක් ගත්තරන් ඒක අපිට 2500කට 3000කට ඒ ටික ඔක්කොම විකුණ ගන්න පුළුවන්. ඉතින් මං කියන්නේ ඔයා තාමත් 2026 අවුරුද්දෙත් මුකුවත්ම පටන් ගන්න නැතුව හස්බන්ඩ් ගන්න පඩියෙන් අමාරුවෙන් පවුල නඩත්තු කරනවා නම් ඔයාගේ ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඒ දේවල් ඉෂ්ට කරගන්න පේනතෙක් මානික මාර්ගයක් නැත්තම් ඔයාට කරන්න තියෙන එකම දේ තමයි මම කියන්නේ ඇන්තෝරියම් මල් වගාවම නෙමෙයි ඔයා දක්ෂ මොනවා හරි කමන්නේ. ඉතින් මේ පටන් ගන්න. ඉතින් ඇන්තෝරියම් මල් වගාව පටන් ගත්තොත් නම් ඔයාට ලැබෙන වාසිය මෙතකයි කියලා කියන්න බෑ. ඔයාගේ නිරෝගීකම එක දෙයක්. ඔයාගේ මානසික ප්‍රශ්න දුරු කරන එක එක දෙයක්. ඒ වගේම මොකක් හරි ලෙඩ රෝග වලින් පෙළෙනවා නම් ඒ දේවල් වලට නියම විසඳුමක් තමයි මෙන්න මේ ඇන්තෝරියම් මල් වගාව. ඔයාගේ හිත සුවපත් කරන හිත සතුටු කරන දෙයක් තමයි මෙන්න මේ ව්‍යාපාරය. මං හිතනවා වෙන කිසිම ව්‍යාපාරයකට ඔයාගේ හිත සුවපත් කරන්න බෑ. ඔයාගේ ලෙඩ රෝග සුවපත් කරන්න බෑ. ඔයාගේ තනිකම පාළුව මකන්න බෑ. හැබැයි මේ ඇන්තෝරියම් මල් වලට පුළුවන් ඔය හැම දෙයකටම ඔයත් එක්ක ළඟින් ඉන්න. ඔයාගේ ජීවිතේට ආලෝකයක් වෙන්න. ඔයාගේ දුක් කරදර මානසික පීඩන ඔය හැම දෙයක්ම මෙයාලට පුළුවන් නැති කරන්න. ඉතින් ඒක ඔයා හදලම බලන්න මං කියන්නේ බොරුවක්ද කියලා. අවසාන වතාවට මම ඔයාලට කියන්නේ ඔයාලා පටන් ගන්න හිතන දේ පටන් ගත්තොත් කිසිම වෙලාවක නවත්තන්න එපා. දසදහසක් බාධක ඔයාගේ ඉදිරියට කිසිම දෙයකට ඔයාගේ ගමන නවත්තන්න එපා. කොච්චර කරදරාවත් බාධකාවත් ඔයා කායිකව මානසිකව වැටුණත් ඔයා හිත හදාගෙන ආයෙ ගමන පටන් ගන්න. ඉතින් නොනවති ඉදිරියටම යන්න. එහෙම ගියොත් තමයි ඔයාගේ ජීවිතේ හැමදේම ජයග්‍රහණය කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයා පටන් ගත්ත දේ කිසිම වෙලාවක නවත්තන්න එපා. කොහොම හරි කට්ට කාගෙන ඉදිරියට යන්න. දවසක ඔයාට සතුටින් ජීවත් වෙන්න පුළුවන් වෙනවමයි.